මහර්ෂණ ජයතිලක මම මාර්ගදර්ශනය උසස් අධ්‍යාපනයට පිටරටකට යන්න විශ්වවිද්‍යාලයෙන් අසාවක් තිබුණා. ඉතින් ඒ අතරේ එක සයිට්ස් වලින් බැලුවා කොහොමද ගැලපෙන්නේ කියලා. ඒ අතර තමයි මට ස්ටඩි ඇඩ්වයිස් ඉන්ස්ටිටියුට් එක හම්බුනේ. මම කෙලින්ම ඩිරෙක්ට් කතා කරේ මම ඇවිල්ලා. ඉතින් එතකොට මම දක්ෂකස තමයි හම්බුනේ. මෙතන ඉඳන් මම කොහොමද ඉස්සරහට පාත් යන්න ඕනේ කොහොමද සක්සස් වෙන්නේ කියන ඇඩ්වයිස් ටික හැමදේම ස්ටෙප් බයි ස්ටෙප් මට කියන්න. මට කිසිම අවබෝධයක් තිබෙන්නේ නැහැ මේක කොයි විදිහටද වෙන්නේ කියලා. සමහරවිට හිතනවා හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් මේ පාත් එකේ මම දක්ෂකස කියන විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ආවා. ඉතින් අද වෙනකොට ගණන් පුළුවන් මේ සයින් එකක් තියෙනවා. තව සතියක් වගේ කාලෙකින් මම ෆ්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. එයාපෝට් එකට ගියාට පස්සේ කියන්නේ ස්ටඩි කරන්න කන්ට්‍රි එකේ ඉඳන් එයාපෝට් පිකප් එකේ ඉඳන් ඉස්සරහට කොහොමද වෙන්නේ ඇකොමඩේෂන් කොහොමද හැමදේම කොහොමද ඉන්නවද ඒ හැමදේම ඇඩ්වයිස් දන්ෂ්කලා දෙනවා. ඉතින් සර්ට තැන්ක් යූ කියනවා. ඒත් එක්කම ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක බලන විදේශ අධ්‍යාපනය සඳහා කැමැත්තක් ආශාවක් තියෙනවා නම් ඔයාලගේ ලයිෆ් එක සක්සස් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ස්ටඩි ඇඩ්වයිස් ආයතනයට ඇවිල්ලා ඔයාලගේ සීනියර් සර්වයි කරගන්න ඉතින් කියනවා. තැන්ක් යූ. ඔයාලට එයා වගේ අධ්‍යාපන සීනය හැබෑ කරගන්න වගේම විදේශ රටකට යන්න ගිහිල්ලා ඔයාලගේ ජීවිතයේ ඉස්සරහට ඔයාගේ සියලුම සුබ ප්‍රාර්ථනා මල් පරදලා ගන්න අවශ්‍ය නම් ඔයාලා එන්න ස්ටඩි ඇඩ්වයිස් ආයතනයට වගේ නවතාලුෂ්ට ඇවිල්ලා හම්බ වෙන්න අපි ඔයාලගේ සීනය සාක්ෂාත් කර දෙන්න සූදානම් වෙනවා. මගේ දුව අශිනී අපි ආයේ මාවනල්ලේ ඉඳලා මගේ දුවට විදේශගතව ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා මේ ආයතනයට ඇවිල්ලා අපි මුලින්ම හම්බුනේ මේ දනුෂ්ක සර් කියලා තමයි දුව කිව්වේ. නමුත් මම නම් හැමදාම කතා කරේ දනුෂ්ක පුතා කියලා. මේ අපිට ඇත්තටම මුලින් ඉඳලම හැමදේම කියලා දුන්නා. ඒ රිසර්ච් හැමදේම කියලා දීලා කරන්න ඕන මොනවද යන්න තියෙන තැන් හැමදේම පහදින් කරලා කියලා දුන්නා. අපි නමුත් මොනවද දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මේ දරුවට බොහොම ස්තුතියි. අපි මේ ගමනට මගේ දුවට හැමදේම හදලා දුන්නා. දැන් අපි ඒකෙන් එතරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බොහොම ස්තුතියි. තවත් කෙනෙක් ඉන්නවා නම් මේක බලලා මේ ආයතනය හරහා ඕගොල්ලන්ගේ සීනියර් සැබෑ කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.